හෙලෝ යාළුවනේ අද මං ඔයාලට අරන් ආවා මයින්ක්‍රාෆ්ට් එක මං ගම පොඩ්ඩක් හැදුවා. දැන් අපි එහෙනම් යන් අද මං හිතාගෙන ඉන්නේ ඕගොල්ලන්ට හදලා පෙන්නන්න මේක කෙලින්ම වගාව. ඔව් ගොවිතැනක් කරන්න යන්න. අද මං යන්නේ ගොවිතැන් කරන්න. බලමු මොනවද තියෙන්නේ කියලා ගමේ තියෙන ගොවිතැනක් අපි දිනු කරලා ගමු. අලුතෙන් එකක් හදන්න නම් බැරි වෙයි බලමු අපි දිනු කරලා. මම පොඩියට පටන් ගත්තා sugar can නේද? මම හිතන්නේ බලමු ගිහිල්ලා බලමු මොනවද කියලා. මට මතක නැහැ මොකක්ද කියලා. මෙන්න මෙතන මම පඩි පෙල් හැදුවා මෙන්න මෙහෙම ලස්සනට තව ලස්සනයි කියලා මම හිතනවා ඒක ලස්සන මෙන්න මෙහෙම හැදුවා පඩි පෙල්. ඊට පස්සේ මෙන්න මේම පාරවල් ටිකක් හැදුවා. ඔන්න හරි දැන් ලස්සන. කො බලන්න යයි පොඩි අකරතැබ්බයක් මෙන්න මෙතන ගුහාවක් තියෙනවා. ඒ ගුහාවෙන් එනවා සොම්බිලා එහෙම එළියට එනවා මේ හරි වදයක් තමයි මං ඉතින් මේ ඉඳපු එකම එක අයන් ගොලම්ට මේ වැඩේ දුන්න කරන්න දෙයක් නැතිකමට අයන් ගොලම්ම මාරලා හිටන් අයන් ටිකක් අරගෙන මම මෙන්න මෙහෙම මෙතෙන්ට දැම්ම මේ වතුර මේවා දෙක. දැන් ඉතින් ඔහොම යටට වතුර යනවා එක දිගට. අම්මෝ ඒක ඇස්සේ සද්දයක් එනවා. ඒක ඇස්සට යන එක කොච්චර හොඳ නැහැ. වතුර යන හින්දා මේ ස්පෝන් වුණාට සොම්බිලට උඩට එන්න බෑ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ යන්න මෙතන පාර හදවෝ බලන්න මම ගොඩක් බඩු එකතු කරා. දැන් අපි මෙතන පාර හදලා මොන්න හරි මේක මෙහෙම පාර හදන්නේ කොහොමද කියනවනම් මවුස් එකේ left බටන් එක නෙමෙයි කියන්නේ වම් පැත්ත බටන් එක නෙමෙයි ඔයගොල්ලෝ ඔබන්න ඕනේ දකුණු පැත්ත බටන් එක. එතකොට මෙන්න මෙහෙම වෙනවා. වම් පැත්ත බටන් එක එබුවත් ඔහොම බ්ලොක් එක කැඩුවේ හැකියාට අන්න එහෙම. දැක්කද ඒක? දැක්කද? දැන් ඔයාලා දකුණු පැත්තේ බටන් එක ඔබද්දි මෙන්න මේ පාට වෙනවා. මෙන්න මේ පාට පාර හැදෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන දැම්මා මොනවාද sugar can ටික හැදුවා. මේවා ඕනි මං හිතන්නේ කොළ හදන්න කොළ ඒ කියන්නේ papers කොළ අකුරු ලියන කොළ ගස්වල තියෙන කොළ නෙමෙයි අකුරු ලියන්න ගන්න පොත්වල තියෙන කොළ අන්න ඒවා හදන්න ඕනේ. මම මේ වෙන විකාර වැඩ කරන ආපු වැඩේ කරන්නේ නැතුව නෑනේ මට මේව දැක්කම නිකන් මේ එංග කහනවා වගේ හදන්න නැති වුණා. හදලා දාන්නම හිතෙන්නේ. කමන්නේ ඉතින් හදලා දාන්න ඉක්මනට වැඩි වෙලා කරන්නේ. ඒ වගේ තමයි මෙන්න මේ වගේ කහ පාට කරන්න බෑ. මෙන්න මේ බ්ලොක් එක මේ තියෙන මේ තනි කර ඩර්ට් බ්ලොක් එක හදන්න බෑ. ටික වෙලා ගියාට පස්සේ මෙන්න මේ වගේ උඩින් කොළ පාට වෙනවා. ඊට පස්සේ පුළුවන් අහපුව ඔහොම කහ පාට කරන්න. එතකම් බෑ. එතකම් ඔහොම තියන්න. හරි. මෙන්න මෙතන ගිනි මැලයක් තියෙනවා. මේවට පිච්චෙනවා ළඟට ගියාම දැක්කද? මම ඒක ඔයාලට පෙන්නනවා පිච්චෙනවා කියලා ළඟට යන්න එපා ඒ පිච්චෙනවා. යන් අපි අන්න දැක්කන්න වැවිලා එක. කෑරගෙන ඒක අපි මේක. තව දෙයක් තමයි දැන් ඔයාලා ගාව මොකක් හරි බ්ලොග් එකක් හරි මොකක් හරි දෙයක් ඔයාලා ඇඟේ තියෙනවා. ඒත් මේ යට හිටන් බාර් එකක් තියෙනවා. යට මේව ගොඩාරියක් තියාගෙන ඒකේ නෑ කියන්නේ ඒක. අපිට දැන් හදිස්සිය මොකක් හරි හොයාගන්න. ඔයගොල්ලන්ගේ ඇඟේ දෙයක් තියෙනවා. ඊට පස්සේ මවුස් වීල් එක තියෙන අර කරකෝන වීල් එක ඔයගොල්ලන්ට කරන්න තියෙන දැන් මෙන්න මේ එකක් මං ගාව තියෙන. ඒක තියෙන්නේ එහා පැත්තේ අර සවලට එහා පැත්තේ එක තියෙන්නේ. මං ගත්තා මයින් කරන්න ගන්න ටූල් එක අරගෙන දැන් මෙහෙම කරලා බලලා හරියට මේ කරකෝන වීල් බටන් එක ඔබන්න තියෙනවා. එතකොට ගානට එතෙන්ට යනවා. දැක්ක? ඒක ගානට අතට වෙනවා. ඒක ගොඩක් ලේසි. අපි නිදාගමු රෑ වෙනවා. ඒකෙන් ගොඩක් ලේසියෙන් අපිට පුළුවන් එකපාරට බඩු ඉක්මනට හොයාගන්න තියෙනද. දැන් මේ වගේ මං ගාව තියෙනවනේ ඔහම ක්ලික් කරාම දැක්කද? එතෙන්ට ගියා. මේකයි ඒක උන්දේ.
ආවේ වැඩකට මං කරන්නේ වෙන වැඩක් අයියෝ ඕකනේ බැරි ය ය ය ය ය දැන් මුලින්ම අපි ගම මැද ෆාම් එකක් දැම්මොත් ඒක අවුල් වෙනවා අපි පොඩ්ඩක් අන්න රයිනකට වෙන්න හද ඔයගොල්ලන්ට ඕනේ නම් මෙන්න මේ ටූල් එක ෆාම් එක හද මොකක්ද ඒකට කියන්නේ හෝ මොකද්ද ස්ටෝන් හෙව්ද HOE කියලා තියෙන හෙව්ද එතකොට හොව් 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 අනිපන්ද කොහොම හරි මෙන්න මේ ටූල් එක ඕනේ දැන් මම මෙතන මේ කලින් පොඩ්ඩක් ෆ්ලැට් කරලා තියාගත්ත මෙන්න මේ කෑල්ල පාම එක හදන ඉඳලා තව ඔයගොල්ලන්ට ඕනේ නා මෙන්න මේක මොකක්ද ඒක බකට් එකක් ගහන්න ඔයාලට ඕනේ නා අයන් ඔයාලට පුළුවන් අයන් ඔකේ පොළොව යටට හාරගෙන ගිහිල්ලා අයන් හොයා ගන්න පුළුවන් ඊට වඩා ලේසි විදියක් තියෙනවා මේ වගේ ගමකට එන්න ඕනේ ගමකට ආවම අර සුදු පාටින්නේ ටකර මෙට්ට කටක ගාලා යන්නේ අයන් ගොල්ලෝ කෙනෙක් ඉන්නේ අන්නේ අයන් ගොල්ලොම මැරුවාම ඔයාලට හම්බ වෙනවා අයන් 4ක් නැත්තම් 3ක් වගේ හම්බ වෙනවා ඊට පස්සේ ඒව 3කින් හදාගත්තා මෙන්න මේක බකට් එක මුලින්ම දැන් ඔන්න වතුර එකක් ගන්න ඕනේ පියන් දැන් හදන්න දැන් ලොකු එකක් නෙමෙයි පොඩි එකක් දැන් හිතාගෙන ඉන්නේ මම බලමු කොහොම වෙයිද කියලා බලමු 1 2 3 4 5 6 7 8යි තියෙන ගමන්නේ තව එකක් ලොකු කරා ඇති වේද මං ගා දෙන්නේ ලල්ලලා ඇති වේද දන්නේ නෑ බලමු ඇති වුණොත් ලේසි මදි වේද මදි වගේ මේ පැත්ත ෆ්ලැට් ඔහෙන් කැඩුවොත් එන්නේ අහපව් ෆ්ලැට් නැති වෙන මෙතන මේ කන්ද අපි අයින් කළා දාමු පාර ෆ්ලැට් කරමු මෙන්න ගල් අහු වෙනවා ගල් අයින් කරමු පස්සේ වෙලාවක දැන් ඕනේ දැන් නම් ඇති වගේ 30ක් තියෙනවා 35යි යා කමං හිතන්නේ මේ අතර 9ක් ගන්න 9 කොටුවක් තමයි ගන්න හිතන්නේ 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 9යි හරිද 9 1 2 3 4 5 6 7 8යි 9 මෙතන එක කොහොම ගාමු මේක මට හොයාගන්න ලේසි වෙන්න දැන් බලන්න 1 2 3යි 4යි 5යි එක මැද 1 2 3යි 4යි 5යි මේක මැද 1 2 3යි 4යි එතකොට මේක නේද මැද කොටුව ඊට මේක හාරමු ඊට මෙතන වතුර දාන්න හරි දැන් 1 2 3යි 4යි දැන් 4 දැන් අපිට තියෙන මෙන්න මේක ගන්න චුක් නොහම හාරන්නේ මෙන්න මෙම් කොටන්න තියෙන මේකේ ඊපස්සේ මේක අයින් කරලා දාමු මම මෙතනට කොටමු මං හිතනවා මේ මැද තියෙන එකෙන් මේ ඔක්කොට මේයි කියලා වතුර බලමු අපි ඉගෙන ගමු වෙනවද නැද්ද කියලා මම හිතන්නේ ඕකෙන් 8 කොටු 4ක් දුරට එනවා 1 2 3 4 ඔව් එනවා මෙන්න මේකට තමයි ආවේ නැතොත් එනවා ඒවට එනවා හරි වැඩේ හරි අර පිරිමැස්නේ වතුර පාවිච්චි ගන්න ඕනේ ගහ කපන්න වෙනවා ගහ ඕනේ අපි ගහේ පැත්තක් විතරක් කපමු ගහේ මේ පැත්ත නෑ ගහේ ඉතුරු පැත්ත ඉතුරු වෙන්න කපමු
ඔව් යාළුවනේ සුපුරුදු පරිදි මගේ රෙකෝඩ් එක නතර වුණා. කමක් නෑ අපි ආයෙ පටන් ගමු. ලේසි. නතර කරා මං ආයෙ පටන් ගත්තා. නමන්නේ. දැන් මං ඒකට හුරු වෙලා. ඒක නතර වෙනවා නේ මට තේරෙන්නේ. මෙන්න මෙතන මොනවද දක්වනවා. දැන් මේ ටික කොහොම කොටන්න තමයි තියෙන්නේ ඔයාලට. ඔහොම දිගටම කොටන්න තියෙන්නේ. මේ අයින කොටුවටත් එනවා වතුර. ඒ කියන්නේ මේක මේ අතට 1 2 3 4ක් දුරටත් එනවා. හරි හරි. එහෙනම් වැඩේ හරි. එහෙනම් එක වතුර බාල්දියකින් මේ මුළු ෆාම් එකටම වතුර හම්බ වෙනවා. හරි. වැඩේ ගොඩ. දැන් අපි හදාගමු. මට දැන් ඔතෙන්ට ෆාම කෙනෙක් දාගන්නත් ඕනේ. බලමු. කට ඔයාලට ඕනි වෙනවා. යන්කෝ බලන්න අපි. මෙන්න මෙතන ඉන්නවා මේ කවුද ඉන්නේ? මස් වැද්දෙක් ඉන්නවා. එයා තමයි මස් වැද්දා. බලන්න. මෙන්න මේක හදන්න ඕනේ ඔයාලා. හරිද? වැඩ දෙන්න මෙන්න මේක හදන්න ඕනේ. ඒව හදන්න මෙන්න මේව හදන්න ඕනේ. මෙන්න මේව හදුවා අපි මුලින්ම. 6ක් හැදුවා. තව හදන්න පුළුවන් නේද? කොහොමද හදන්නේ ඒක? කොහොමද ඒක හදන්නේ? කොහොමද? අන්න නෑ ඒ මොකද්ද? මේක හදන්නේ කොහොමද? තනි ගෙලින් අතර තියන්න ඕනේ. තව 6ක් හැදුවා. හරි. දැන් මේක ගත්තා. හරි. ඉගෙන ගන්න ඕනි අලුත් දේවල්. දැන් අපි මේකට කියන්නේ කොම්පෝස්ට් හදන්නේ මෙන්න මේකේ තමයි. මෙන්න මේකක් ඕනි වෙනවා අපිට. අපි හයි කරමු මෙන්න මෙතන. දැන් විලේජ් එකේ මෙතෙන්ට ආයේ ගාම මෙයා මේකෙන් රස්සා බාර අරන් එයා දිගට මේක ෆාම් එක වැඩ බලා ගන්නවා. යන් අපි ඊට පස්සේ ෆාම් එකට දාන්නේ මොනවාද මං ගා තියෙන හැබැයි. ඔබ බලන්න දැක මෙයාලා අල ගන්නවා ගොඩක් අය. අපි අල වගා කරමු එහෙනම් මුලින්ම. අල ඔගොල්ලෝ ෆාම් හදද්දි මේ ඒක જાතියකින් එක ෆාම් එකක් වගේ හදන්න. එතකොට ලේසි වැඩේ. මම හිතන්නේ එහෙම දැනට ඉතින් වැඩිපුර නෑනේ මේ අල ටික වැඩි උනේ ගාම මං ඊට පස්සේ මේ මුළු ෆාම් එකම අල වලින් වවනවා. ඊට පස්සේ මේ පැත්තට තව මේ වගේ ෆාම් ටිකක් අරගෙන හැම જાතියකින්ම මෙහෙම ලොකු ෆාම් හදනවා. ඒ කියන්නේ මේ වගේ 4 9 නෑනේ. ඔව් 9 කොටුවක හදනවා ලොකු ෆාම්. මේ වගේ තව ෆාම් ගොඩක් හදනවා. මේ ගේම් එකේ හදන්න පුළුවන් හැම ෆාම් එකක්ම හදනවා. කෑම වවන්න පුළුවන්. දැන් මම මේ හිටවන්න යන්නේ පම්කින් සීඩ්. දැන් මේ වට්ටක්කා හිටවද්දී ඔයගොල්ලෝ දෙයක් දැනගන්න ඕනේ. වට්ටක්කාට හිටවද්දී මෙන්න මෙතන කොටුවේ දැන් ඔයා හිටවනවා කියන්නේ වට්ටක්කා ගෙඩියේ එන්නේ එක්ක මේ පැත්තෙන් එක්ක මේ පැත්තෙන්. මේ මොලේ කල්පනා කරන්න ඕනේ කියන්නේ මෙහෙම ළඟ දෙකක් දැම්මොත් මේ පැත්තෙන් එකයි මේ පැත්තේ එකයි වට්ටක්ක හැදෙන්නේ. ඔයගොල්ලෝ මෙහෙම ළඟ දෙකක් දාලා මේ වටෙත් තව ඒවා දැම්මොත් මේ මැද තියෙන දෙකට වැවෙයිද නැද්ද කියන්නේ මන් දන්නේ නැහැ. ඒ හින්දා කෝකටත් තියෙනවා මෙහෙම දාගෙන යන්න. හොඳයි. දැන් මේ ටික එක්ක මේ පැත්තේ වෙනවා එක්ක මේ පැත්තේ වෙනවා. දැන් මම ඊළඟට මේ තීරුවේ දානවා. එතකොට ඒ ටික මේ පැත්තේ වෙනවා මේ පැත්තේ වෙනවා. මේ දෙකේ කොහේ හරි වෙනවා. මෙන්න මෙතන හිටෝන එක අනිවාර්යෙන් මේ පැත්තේ වෙන්න ඕනේ. මොකද වතුරේ වෙන්න බෑ. වට්ටක් වතුරේ හැදෙන්නේ. වට්ටක්ක වතුරේ හැදෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා අපි බලමු. ඉගෙන ගන්නත් එක්ක බලමු. අපි අර වැඩේ කරලා බලමු. තව ටිකක් මෙහාට හෙන්. ඔව් මේ ආකාරයට මෙතන එක වට්ටක්කයක් හිටවලා ඊට පස්සේ මෙන්න මේවා වීට් සීඩ්
වීට් සීට් අරගෙන එක වටේට හිටවල බලමු. මේ මොනවාද මේ දාන්නේ මං. අයියෝ සාන්ත මේ මොකක්ද ඒ කරේ. වැරදි එකක් නේ. පළක වීට් සීට් නෑ කමන්න එහෙනම් වට්ටක් වලින්ම වැඩේ කරලා බලමු. මැද තියෙන එකක් වටේට වට්ටක් හිටවල. වට්ටක් කරන්නේ නැද්ද? බලමු මැද එක වැවෙයිද බලමු. මෙහෙන් පැනලා වැවෙයිද දන්නේ නැහැ. ඔහොම උඩින් වැවෙයිද දන්නේ නැහැ. ගහ උඩින් වට්ටක් වැවෙයිද යන්න දන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා බලමු. නිදාගමු. දැන් අපි නිදාගමු. අපි ඉගෙන ගමු අලුත් ඒවා. ලස්සන මලක්. බලමු මෙන්න මේ වට්ටක්ක තියෙනවා. බලමු වට්ටක් ඇට ගන්න තියෙද බලමු. මම මේත් මම තාපම හැදුවා මෙන්න මේ පැත්තෙත් පොඩියට. මෙන්න ඉන්නවා ෆාම කෙනෙක්. දැන් මෙයා මෙන්න මේව ගන්න මොනවද මේ? වීට්ස් ගන්න මං අතේ වීට් නෑ දෙන්න. මෙන්න මෙතන මම ෆාම් එකක් තිබ්බා. මං ඒක පොඩ්ඩක් අලුත් ඇටියා කරලා ගත්තා. නේම හදලා ගත්තා. දැන් අපි මෙතනින් අරන් යමු වීට් සීඩ් තියෙන්නේ කැරට් තාම මං ගාව නෑ. කැරට් හොයා ගන්න ඕනේ. වව ඉතුරු ටික විතර කරහෙට අරන් යන්න. නැත්තම් එහෙම මෙතන නැති වෙනවනේ අන්න මේ වුණා. හරිය අපි දැන් මේ ටික කොහොම පැල කරලා දැන් බලන්න මේ මෙතන එකයි මේ හැදිලා තිබ්බ එක. ඒ කියන්නේ මේ විලේජර්ස්ලා හදපු එකක් තමයි මේක. මෝඩ වැඩන්නේ. මෙතනත් වතුර. මම මේක ඇත්තටම වතුර අයින් කරේ නෑ. හිස්තැන් තිබිච්ච කොටු ටික පිරෙවුවා විතරයි. ඩර්ට් දාලා අපරාධනේ. දැන් ඒ වතුර තියෙන තැන් වල හිටවන්න පුළුවන්. මං හදපු විදිහට හදුවා නම් ඔයාලට එහෙම වෙන්නේ නැහැ. එක වතුර බ්ලොක් එකක් දැම්ම ගාම කෙලින්ම වටේටම වතුර වැටෙනවා. මේ වෙන් හම්බ වෙනවද බලමු අපි. වට්ටක් අසීට් නෑනේ. ඒ මොකක්ද? වට්ටක් අපිට බල වට්ටක් දාලා මොනවා හරි හැදුවා කියලා. බලන්න වට්ටක් වලින් මොනවා හරි හැදුවා. වට්ටක් වලින් වට්ටක් අසීට් ගත්ත හැකි. හරි. දැන් ෆාම් එක මෙහෙදි අයියෝ ඔන්නකනේ බැරි මට මේකේ පැත්ත මාරු වෙනවනේ. දැන් දැන් හරි මතක් මෙන්න මේ පැත්තේ. මට දැන් හොයාගන්න බෑ. පොඩියට මැප් එකක් වගේ එකක් තිබ්බනම් හොඳයි. මැප් එකක් නැනේ. මෙතන නේද? මෙතනක් නෙමෙයිද? මේ කොහෙද ඒ පාරයි? ඒ මගේ ෆාම් එක කොහෙද? මේ මං හදපු ෆාම් එකද? නෑ. මේ මං හදපු එක නෙමෙයි. කොහොමද හදපු එක? අයියෝ මෙන්න මේ හැම පැත්තේ තිබ්බ. බලන්නකෝ ඉතින්. ට්‍රැක තමයි වයින්නවා. බෑනේ කරන්නේ. මේ පැත්තේ නේද හැදුවේ? මේ පැත්තේ මේ දින හමුණා. ඉන්න මෙතන පැල කරගෙන එතන පැල කරා. මේ වට්ටක් හදාලා තියෙන හැමදේම දැන් අපි වීටුත් පැල කරමු. වෙන කරන්න දෙයක් නැහැ වීට්ස් නෑ නේද? බෙරි තියෙනවා කමන්නේ. මේ ටික වෙවෙන්නේ නැදන්ට. වට්ටක් ටික දාලා යන්නේ. වට්ටක් නම් ඕනිත් නෑ එච්චර. වට්ටක් ඕනේ. වට්ටක් ඕනේ අම්මෝ ඒ වාස්සේ තියෙන ඒ ටික බඩු ගොඩායි ඒ වාස්සේ. මෙයා කෝච් එස්ට් එකක් හදන්න වෙනවා දැන් නම් හැබැයි මේකට දාම් මොට්ටක්කට් සීට්ස් ටික ඔහොම තියාගමු දැනට. මං ගාව චෙස්ට් එක ටිකක් තිබ්බා ඉතින් ආවේ නැද්ද? චෙස්ට් එක ටික අපි එළියෙන් තියාගමු. හදිසියක් වුණා. යන්න මම වගා කරන්නේ.
මගා වැඩවලට ඕනිය විතරක් තිබ්බා.